Misu Lucky 8 කියන්නේ දැන්ට ලංකාවේ බජට් ෆ්‍රෙන්ඩ්ලි ෆ්ලැග්ෂිප් ප්‍රීමියම් ලුක් එකක් තියෙන ෆෝන් එකක්. ඔයා ගෙවන ගානට දෙන්න පුළුවන් උපරිම ෆීචර්ස් මේ ෆෝන් එකකින් ඔයාලට දීලා තියෙනවා. අපි අද මේක ගැන රිවිව් එකක් කරමු. මුලින්ම අපි මේක අන්බොක්ස් කරලා බලමු ෆෝන් එක කොයි වගේද කියලා. මේක අන්බොක්ස් කරාම ඇතරම් මේක ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඒ වගේම මේක ගෙවන ගානට නම් ඇතරම් මේ ෆෝන් එක සෑහෙන්නම වටිනවා. මේක තමයි ඉස්සෙල්ලාම මම මේක අන්බොක්ස් කරාම මට දැනෙච්ච දේ. මේකේ වැදගත්ම කාරණාව තමයි OnLeaks Mobile අපි මේ ෆෝන් එකට දෙන ප්‍රයිස් එක. මේක එළියේ MRP එක ගත්තොත් මේක වෙන්නේ සාමාන්‍යයෙන් 74990යි. හැබැයි අපෙන් ගන්නවා නම් මේක 68990ට මේක ගන්න පුළුවන්. ඇයි ඔයා 68990ක් දීලා මේ ඩිවයිස් එක පර්චේස් කරන්නේ? මම අද කියන්න මේක තියෙන ඩීටේල්ස් ටික. මේක වැදගත්ම කාරණාව තමයි ඩිස්ප්ලේ එක. ඩිස්ප්ලේ එක ගත්තොත් බලන්න මේක වටේ කියලා තියෙන වයිට් ලයින් එකත් එක්ක ප්‍රීමියම් ලුක් එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඩිස්ප්ලේ එකට එන්නේ AMOLED ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ බජට් එකට AMOLED ඩිස්ප්ලේ එකක් එක්ක ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ සෑහෙන වටිනාකමක් ඔයගලන්ට ගන්න පුළුවන්. මේකේ විශේෂම දේ තමයි 5000 nits ඩිස්ප්ලේ බ්‍රයිට්නස් එකක් තියෙනවා. ඒ කියන්නේ දවල් අවුවේ කොච්චර අවුවේ වැඩ කරත් මේක හොඳ බ්‍රයිට්නස් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මීසුලා මේ ෆෝන් එක හඳුන්වන්නේ AI ෆෝන් එකක් විදියට. මොකද කිව්වොත් AI වලට වෙනම බටන් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. මේකේ සෑහෙන්න AI ඇඩ්වාන්ස් කරපු හොඳ ෆීචර්ස් මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ ෆෝන් එකේ performance ගැන. මේකේ ප්‍රොසෙසර් එක ගත්තොත් මේක ඔයාලට හම්බ වෙනවා Snapdragon 7S Gen 2 කියන version එකෙන් තමයි ඔයාලට මේක හම්බ වෙන්නේ. ඉතින් සාමාන්‍ය මේ වගේ බජට් එකකට හොඳ ස්පීඩ් එකකින් මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මීසුලා මේ පාර අපිට දීලා තියෙන්නේ RAM එක 8GB. ඒ වගේම ස්ටෝරේජ් එක 256GB එන විදිහට තමයි මේ පාර අපිට ෆෝන් එක දීලා තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් ඔයාලට පේනවා ඇති මේගොල්ලන්ගේ කැමරා දෙකක් තියෙනවා. ඒක මෙතන ෆ්ලෑෂ් ඇන්ඩ් ලයිට් එකක් තියෙනවා. ඉතින් අලුත්ම ඩිසයින් එකකින් තමයි මේ ෆෝන් එක තියෙන්නේ. කැමරා එකේ මෙගාපික්සල් ගාන ගත්තොත් මෙගාපික්සල් 108ක පික්සල් ප්‍රමාණයක් මේගොල්ලෝ අපිට මේ පාර දීලා තියෙනවා. 6000 mAh බැටරි එකක් තියෙන නිසා හෙවි යූස් කරන කෙනෙක්ට මේක දවසම වුණත් මේ ෆෝන් එක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ඩිසයින් එකට Titan Shield ආකිටෙක්චර් ඩිසයින් එක තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක වැටුනම හීරුනම ඒකේ සෑහෙන ප්‍රොටෙක්ෂන් එකක් මේකෙන් ලබා ගන්න පුළුවන්. මේකේ තවත් වැදගත් ෆීචර් එකක් තමයි wet hand touch. ඒ කියන්නේ මේක වහින වෙලාවට වුණත් සාමාන්‍යයෙන් අතට දාඩි දාන කෙනෙක්ට වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඩිවයිස් එක ඔයාලට පර්චේස් කරන්න පුළුවන් OnLeaks Mobile showroom එකෙන්. එහෙමත් නැත්නම් විසිට් කරන්න www.onleaksmobile.lk. එහෙමත් නැත්නම් වැඩි විස්තර සඳහා අදම අපිට කෝල් එකක් දෙන්න.